සියලු දෙනාටම ආයුෂ බොහේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 2026 අගෝස්තු මාසයේ කන්‍යා ලග්න හිමි ඔබට කොහොමද සුබ අසුඵල කියලා තමයි අපි අද කතා කරන්නේ. දහමාරු කීපයක් සිදු වෙන මාසයක් බවට පත් වෙනවා මේ අගෝස්තු මාසේ. අගෝස්තු මාසයේ පළවෙනිදම සිකුරු ගහතුමාගේ මාරු වීම සිදු වෙනවා ඔබේ ලග්න කොටුවට. මේ ගහමාරුත් එකතු කරගෙන අපි බලමු කන්‍යා ලග්න හිමි ඔබට මේ 2026 අගෝස්තු මාසයේ සුබ අසුඵල කොහොමද ලැබෙන්නේ කියලා. අපි මුලින්ම බැලුවොත් එම කන්‍යා ලග්න හිමි ඔබට අතමිට සරු වෙන කාල සීමාවක් බවට පත් වෙනවා. Tamanට ධනය ලැබෙන කාල වකුගඩුවක් බවට පත් වෙනවා මේ අගෝස්තු මාසයේ කන්‍යා ලග්න හිමි ඔබට ධනය පැත්තෙන් සුබයි කියලා තමයි කියන තේරෙන්නේ. ධනය පැත්තෙන් කන්‍යා ලග්න හිමි ඔබට සුබයි. ටිකක් අතමිට සරු වෙන කාල සීමාවක්. ඒ වගේම තමයි ඔබට සහජ දක්ෂතාවල්, සහජ කුසලතාවල් තියෙනවා නම් ඔබටම ආවෙනික සහජ කුසලතාව තියෙනවා නම් මෙන්න මේ වගේ දේවල් සමාජගත කරලා ඔබට යම්කිසි සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන් හැකියාව ලැබෙන කාල සීමාවක්. ඒ වගේ දේවල් ඔබට රැකියාවක් බවට පත් කරගෙන ඉදිරි අනාගතේ මුදල් උපයන තත්ත්වයට පත් කරගන්න හැකියාව ලැබෙන කාල සීමාවක් බවට පත් වෙනවා. කන්‍යා ලග්න හිමි ඔබට. ඒ වගේම කන්‍යා ලග්න හිමි ඔබ මේ මාසේ ටිකක් කලාකාමී තත්ත්වයකට පත් වෙනවා. සතුටින් විනෝදයෙන් ඉන්න උත්සාහ ගන්න කාල සීමාවක් බවට පත් වෙනවා. කලාව පැත්තට කලාකාමී වැඩ කටයුතුවලට ඉතාම සුවපල ලැබෙන කාල සීමාවක් කන්‍යා ලග්න හිමියට ඔබ ටිකක් විනෝදයට බරව ඉන්න කාල සීමාවක් බවට පත් වෙනවා. ඒ වගේම කන්‍යා ලග්න හිමි ඔබ ටිකක් ලෞකික සැප වැඩිපුර භුක්ති විඳින්න යන කාල සීමාවක් බවට පත් වෙනවා. ටිකක් ලෞකික සැප සම්පත් වැඩිපුර භුක්ති විඳින්න ලැබෙන කාල සීමාවක් බවට පත් වෙනවා කන්‍යා ලග්න හිමියට මේ මාසේ. ඒ වගේම තමයි මම මෙතෙක් ඔබට පැහැදිලි කළේ ඔබට ලැබෙන්න තියෙන සුබඵල ගැන. නමුත් මේ ලැබෙන දේවල් සම්පූර්ණයෙන්ම ඔබට තමයි ලැබෙන්නේ. ඒ ඔබට ලැබෙන දේවල් අනවශ්‍ය විදිහට පරිහරණය කරන්න යන්න එපා. අපි කියනවනේ ඕනම දෙයක් ඕනට වැඩිය හොඳ නැහැ කියලා. ඒ නිසා විනෝද චාරිකාවක් වෙන්න පුළුවන්. ඔබ පාටි එකකට යන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ විනෝද චාරිකාවක් යන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ තැනකට ඔබට ආරාධනාවක් ලැබෙන්න පුළුවන්. නමුත් පමණ ඉක්මවා ඒවා බුද්ධ විඳින යන්න එපා. ඔබ ලෞකික සැප අනවශ්‍ය විදියට පරිහරණය කරන්න ගියොත් එහෙම ඔබට ඒවෙන් එන්නේ අතුරු ප්‍රතිඵල. බුද්ධ විදින්න යම්කිසි මට්ටමකට ඔබ ඒවා අවබෝධයෙන් වැඩ කටයුතු කළොත් ඒවා තව තවත් සාර්ථක ඵල නෙලා ගන්න පුළුවන් හැකියාව ඔබට ලැබෙනවා. ඒ වගේම තමයි මම ඔබට මේ ලබා දුන්නේ පොදු පලාපලයක්. ඔබට යන මහ දසාව, අන්තර දසාව ඒවයි තියෙන ස්වභාවය අනුව මම මේ කිව්ව දේවල් වැඩි වෙන්නත් පුළුවන්, අඩු වෙන්නත් පුළුවන්, නරක වෙන්නත් පුළුවන්. ඒක වැඩ කරන්නේ ඔබට යන මහ දසාව සහ අන්තර දසාව. මම මේ ඔබට පලාපල දුන්නේ ඔබේ ලග්නයට සාපේක්ෂවයි. මම හිතනවා මේ කරුණු කනාට එක කන්‍යා ලග්න හිමිවට පැහැදිලි වෙන්න ඇති කියලා. එවනම් මම අදට වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. තවත් වීඩියෝ එකදී හමු වෙන බලාපොරොත්තු තියාගෙන අදට සමු ගන්නවා. ඔබට ජයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.